පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්දිත්තික අකාරික කායේන වාචා චිත්තේන පමාදේන සලතෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේගේ දිනචරියාවේ පින්නතුනි තියෙන එක අංගයක්. පිට වෙනවනේ. උදේ පාන්දර අවදි වෙලා බලනකොට බුදුහාඳුරෝ දැක්කේ චත්තමානවක. මේක අවසානට කියන්න තියෙන එකක්. නමුත් මේ චත්තමානවක මතක තියාගන්න මේ ගෙදරින් පිටත් වෙන්න පින්නතුනි අවසන් ගමනයි. ඒ කියන්නේ මේ අනාතර මොකද චත්තමානවක මරණයට පත් වෙනවා. පින්නතුන් දෙතන නැති මරණ බව දැන එනම් බුදුහාමුදුරුවෝ මොකටද වෙන පාරකින් යන්න කියන්න තිබුණා චත්තමානවකට නෑ. කර්මයේ වළක්වන්න පින්නතුනි කාටවත් බෑ. මේක චත්තමානවක මරණයට පත් වෙන්නේ සසරේ කරගත්තු යම් කර්මයක් මෙතෙන්ට හේතු වෙනවා. කර්මයේ වළක්වන්න බුදු කෙනෙකුට බෑ. ඇයි? බුදුන්ට කර්ම විපාක දුන්නකොට පින්නතුනි වෙන කෙනෙක් කර්මයක් වළක්වන්න බුදුහාමුදුරුවන්ට බෑ. මේ බුදුහාමුදුරුවන්ට පෙර සංසාරේ කරගත්තු කර්ම 12ක් පින්නතුනි බුදු වෙලත් විපාක දුන්නා. බුදුහාන්ට තිබුණු බුදුමෙනික ඔක්කොම පිළිමෙදාට අතුරුදහන් වෙනවා. බුදු පිළිම ඔක්කොම තියෙන්නේ ධාතුන් වහන්සේලා තියෙනකම් විතරයි. ඒ දේශනාවේ කියනවනේ ධාතුන් වහන්සේලා පිරිනිවෙන කල්හි බුද්ධ ප්‍රතිමාද අතුරුදහන් වන්නාහ. මේකයි වටිනවා කියලා. අනාගතේ මතක තියාගන්න සබ්බපාපසගතාවත් ඇහෙන්නේ නැති කාලයක් තමයි පින්නතුනේ අනාගතේ උදා වෙන්නේ. භගවා පතකිච්චෝ පාරගතෝ බල විරිය සමංගේ. දැන් බුදු වුණානේ. කොහෙටද ගියේ? පාරගතෝ පින්නතුනේ. දෙව්රම් වේරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියානම් සමිඳුනි ඔබ පිළිසරණ පතා මම හිමි බවඳුරු කතර ගෙවා සුගතං සරණක්තුමු පේමි. තං සුගතං තං කියන්නේ ඒ සුගතං කියන්නේ කවුද? බුදුහාමුදුරුවනේ. සුගත සු කියන්නේ යහපත්. ගත කියන්නේ ගමනක් තිබුණේ. බුදුහාමුදුරුව කවදාවත් පාරේ වඩිනකොට පින්නතුනි පිටිපස්සෙන් එන ශ්‍රාවකයන්ට මොනවා හරි කියන්න ඕන නම් බුදුහාමුදුරුව කවදාවත් බෙල්ල හරවලා එහෙම කියන්නේ නැහැ. එහෙම පිළිමලෙන්නේ නැහැ. බුදු කෙනෙක් කවදාවත් බෙල්ල හරවලා එමක් කියන්නේ නැහැ නේ. බුදුහාමුදුරුව මුළු ශරීරයෙන් පින්නතුනි හරවනවා. ඒක හරියට දේශනාවේ කියනවා ඇත්රංචුවක් යනකොට පසළොස්වක පොය නිමිති කොටගෙන වර්ෂයක් පාසා සිද්ධ කරන උතුම් පින්කම ඒ අයේ ක්‍රීඩා සමාජයේ මගින් සංවිධානය කළේ ප්‍රධාන විධායක නිලධාරිණී චතුරි මුණවීර මැතිණිය ඇතුළු කොට ඇති ඒ අයේ සේවක කමිටුව හැමදෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් මේ රැස් කරගත් උදාරතර පින්නතුන් සමග මේ ආයතනයේ සේවය කරමින් ඉඳලා මිය පල්ලව සපත් වුණු කල්යාණ මිත්‍ර මිතුරි හැමදෙනාටම මේ උතුම් පින් අනුමෝදන් වේවා. ඉක්මන් භවයකදී ඇත්තෝද සංසාර දුක් කෙලවර නිවනින්ම නිවී සැනසෙත්වා කියන පැතුමෙන් අපි පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා සහසක් දුම්නස් දුක් ගිනි අතරේ දැවෙන මහද සිතිවිලි ගිනි අඳුරේ සමිඳ ඔබේ පිළිරුව දුටු පමණින් නිවි නිවි යන අරුමය කිමද දෙව්රම් වේරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියා